ආයුබෝවන් යාළුවනේ. අද ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද යන්නේ පුඩින් කන්න. මල්ලි කෙනෙක් ඉන්න මල්ලි කෙනෙක් කඩේට තමයි යාවේ. පොඩි හට් එකක් ගහගෙන වාහනයක. මල්ලි ඉතින් කියන කොහොමද ඉතින්? අවුලක් නැහැ. ඈ. නම මොකද්ද මල්ලි මේකේ? මේකේ BK හට්. BK හට් නේ. මෙතින් රුපියල් 300ට තියෙනවනේ මල්ලි. ඔව්. මෙහෙන් ඉස්සරහට කතා කරමු මල්ලි. 300ට තියෙන 150ට තියෙන. 300ට තියෙන 150ට. මේ මල්ලිගේ නම්බරේ. නම්බරේ මෙතන තියෙනවා 077යි 537යි 48යි 38. මේක 150 මේක 300යි. 150යි. දැන් පුඩින් එක මේ කපා ගමු. කෑලි කීයකට කපන්නේ මල්ලි? කෑලි 8කට කපනවා. 8කට නේ? 8කට කපනවා. 8කට නේ. හොඳට පාටක් තියෙනවා ඒකනේ. ආ. නම් පාටට තියෙනවා. පුඩින් දාලා තියෙන්නේ මේවනේ. ඇනිනේ. ඇනි. මං ඉන්නේ දංගෙදර ඉඳන්. දංගෙදරනේ. සාමාන්‍යයෙන් දැන් උදේ කීයට එන්නේ? මං ඉන්නේ 11 12 වගේ තමයි එන්නේ. 12ට. කී වෙනකන් ඉන්නවද? 6 වෙනකන් තමයි ඉන්නේ හවස. 6 වෙනකන් ඉන්නෝනේ. හොඳට පාට තියෙනවා, පැණි තියෙනවා. එහෙනම් යාළුවනේ එකක් කාලා බලමු ඊළඟ. කොහොමද කියලා රස. මෙන්න මේක තමයි try කරලා බලන්නේ කාලා. Thank you. මෙන්න මේක තමයි කාලා බලන්නේ. දැන් එන පුඩින් කෑල්ලක් කාලා බලමු යාළුවනේ. මල්ලි නම කිව්වේ නෑ නේ ඔයාගේ නම? සාරුක. රාලු. මා රසයි හැබැයි. පට්ට. මෙන්න. හොඳට කීරහා තිනවා. මොනවද දාලායි මල්ලි මේව හදන්නේ විස්තර පොඩ්ඩක් කියමුනේ. අපි ඔක මිල්ක් මේඩ් තමයි පාවිච්චි කරන්නේ. මිල්ක් මේඩ්. හොඳට කීරහා තිනවා. ඇත්තටම මාරයි. තව එකක් කන්න හිතන ඇත්තටම. කෑල්ලක් කනවද? කන්න. මාරයි බෑ. පැණිත් තියෙනවා හොඳට. මාර රසයි බෑ මේක. ආයි සුපිරි. මාරු. ඔක්කොම ගෑවා. හොඳට මේ කීරහා තියෙනවා මේකේ. මල්ලි ආයි සුපිරි. පුඩින් කෑවා මාරහයි හොඳේ. එහෙනම් ගිහින් එන්න. හරි ආයෙ එන්න අනිවාර්යෙන්. thank you හොඳේ. හරි එහෙනම්. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් යාළුවනේ ගිහින් එන්න. ජය වේවා.